තමන්ගේ වැඩ කරන ස්ථානයේදී මේ විදිහට දැන් නාට්‍ය අඩු කරගන්න අපිට භාවිත කරන්න පුළුවන් එක්සර්සයිස් වගේම කරන ෆිසිකල් ඇක්ටිවිටීස් වැඩිපුර ෆිසිකල් ඇක්ටිවිටීස් කිරීමෙන් ආතතිය අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම අද කතා කරනවා බොහොම සරල පාය මාර්ග කිහිපයක් කොහොමද වැඩ කරන ස්ථානයේදී මේ ඇති වෙන ආතතිය පාලනය නැත්නම් කළමනාකරණය කරගන්නේ කියන එක. ඉතින් මේ විදිහට කළමනාකරණය කරන්න ආතතිය කළමනාකරණය කරන්න ඔබට හැම වෙලේම ජිම් යන්න ඕනේ එක්සර්සයිස් කරන්න. සරල පියවර කිහිපයක් තමන් වැඩ කරන ස්ථානයේදීම අනුගමනය කරන්න පුළුවන්. එකක් තමයි ස්ට්‍රෙච් වෙන එක. කියන්නේ තමන් වැඩ කරන ස්ථානයේම විනාඩි 5ක් විතර අරගෙන පැයකට විනාඩි 5ක් විතර අරගෙන හොඳට ස්ට්‍රෙච් කරන්න වගේ ෂෝල්ඩර්ස් නෙක් එක වගේම හෙඩ් එක ෂෝල්ඩර්ස් හොඳට ස්ට්‍රෙච් කරන්න. අනිත් එක තමයි ඔයා මොකක් හරි බ්‍රේක් එකක් හම්බ වැඩ කරන තැන මොකක් හරි බ්‍රේක් එකක් හම්බෙච්ච වෙලාවට ෆෝන් එක අරගෙන උඩට පහළට යන්නේ නැතුව විනාඩි 5ක් විනාඩි 10ක් විතර චුට්ටක් ඇවිදින්න. තමන් වැඩ කරන ස්ථානේ පොඩ්ඩක් ඇවිදින්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පොඩි බ්‍රීතින් එක්සර්සයිස් එකක් කරන්න පුළුවන්. S2 වහලා පැයකට සැරයක් විතර S2 වහලා හොඳ ගැඹුරු හුස්මක් අරගෙන තත්පර 4ක් තුල තත්පර 4ක් ඒ ගැඹුරු හුස්ම අල්ලන් ඉඳලා ඊට පස්සේ හුස්ම පිට කරන්න පුළුවන්. මේ වගේ 3 වරක් පමණ කරන්න පුළුවන් අපිට. ඒ වගේම වැඩ කරන ස්ථානයේ කට්ටිය සමග එකතු වෙලා තමන්ගේ වැඩවලට බාධාවක් නොවන වරින් යෝගා හරි මොනවා හරි ගේම්ස් වගේ ප්ලේ කරන්න නිදහස් වෙලාවට ප්ලේ කරන්න වගේ යෝගා කරන්න එහෙම නැත්නම් වගේ ගේම් එකක් ප්ලේ කරන්න වගේ දාන්න පුළුවන්. මේකෙන් සිද්ධ වෙන්නේ අර කෝටිසෝල් හෝමෝනේ ස්‍රාව වෙන එක අඩු වෙනවා. ඒ වගේම එන්ඩෝෆෝරින් එහෙම නැත්නම් අපි කියලා කියන්නේ සතුටු හෝමෝනය මූඩ් බූස්ට් වෙන හෝමෝනේ අන්න ඒක ස්‍රාව වීම වැඩි වෙනවා. ඒකෙන් අපේ ස්ට්‍රෙස් එක අඩු වෙනවා. ඊළඟට අපිට හොඳට නිදා ගන්න පුළුවන්. ඒ වගේම ක්‍රියාකාරී වෙනකොට අපේ දේහයේ තියෙන කෝටිසෝල් මට්ටම අඩු වෙනවා. ඉමෝෂන් බැලන්ස් වෙනවා. ඉතින් මේ මගින් ඔයාලට තමන්ගේ ස්ට්‍රෙස් එක ගොඩක් අඩු කරන්න පුළුවන්. ඇත්තම කියනවා නම් ස්ට්‍රෙස් එක කාරණයක් වෙනවා බෝ නොවන රෝග සමහර බෝ නොවන රෝග ඇති වෙන්න. එතකොට ඔයාලා කරන ෆිට්නස් මෙඩිකල් එකකට ගියොත් ඔයා ස්ට්‍රෙස් එක ගොඩාක් කාලයක් තිස්සේ දින කෙනෙක් නම් ෆිට්නස් මෙඩිකල් එකකට ගියාම සමහර විට ආතතිය නිසා නැත්නම් ස්ට්‍රෙස් එක නිසා තමන්ට බෝ නොවන රෝගයක් ඇතිලා තිබ්බොත් තමන්ගේ මෙඩිකල් එක ෆේල් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා වැඩබිමේදී ස්ට්‍රෙස් එක කළමනාකරණය කර ගැනීමට වැඩි අවධානයක් යොමු කරන්න කියලා මම ඔයාලා සියලු දෙනාගෙන් ඉල්ලනවා. ඉතින් මම හිතුවා අද වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් එහෙමනම් අපි ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අපි මේ වගේම මෙඩිකල් සම්බන්ධ වැදගත් වීඩියෝ එකකින් නැවතත් ඉක්මනින්ම හමු වෙමු. ඔබට සුබ දවසක්.